10න් දුක වැඩි කරන්න ඕනේ. 10න් වැඩි කරාම තමයි මේ BTU per hour වලට එන්නේ. MBH එක. ඒකට ඔබ 16.5ක් වගේ තමයි මේ room 2 එකට ඕනේ. ආ ඒ කියන්නේ 18,000 වගේ එකක් දැම්මොත් උඹට මේ room 2 එක මේව කරගන්න පුළුවන්. මේ හරිද? අර උඹ අර බිල්ඩින් ෆීට් වලින් දාපු බිල්ඩින් නිසා එකට තමයි ඒ විදියට එන්නේ. ඔව් අර බිල්ඩින් එකට ගියාම එන්නේ මොකක්ද එතකොට? බිල්ඩින් එකට ගියාම එනවා. දැන් උඹට මෙතන එක හරිනේ උඹට මේන් පර්පස් එක ඕකනේ නේද? ඔව් දැන් මේකෙන් කෝල් මේක කරාම ඇතිනේ. ඔව් උඹට දැන් මේ කොයිල් ලෝඩ් එක නෝනේ උඹට ආ කූලින් ලෝඩ් එකනේ. මෙතන ආ 15.5 ඒ කියන්නේ 15,500. ඔව් දැන් ඒ ඕක කියන්නේ උඹට ඕක මම දැන් 18,000 එකක් ඔය. දැන් ඕක 15.5නේ. හරිද? ඔව්. එතකොට මම දැන් වින්ඩෝ සයිස් එක වෙනස් කරොත් ඕක ඔව්. වැඩි වෙනවනේ. වැඩි වෙනවා. ආ ලයිටින් දැම්පත් ලයිටිනුත් ලොකුවට වෙනසක් කෙන එකක් නැහැ වෙයි. සාමාන්‍ය ප්‍රමාණයක් LED නිසා. ආ අර වොට් ගන්න ලොකුවට වෙනස් වෙනවා නම් තමයි මේ ලොකු වෙනසක් වෙන්නේ. ආ ඔබ දෙක නිකන් සාම්පල් එකක් කරලා බලපන් ඉස්සෙල්ලාම. කොයි ආ විදිහටද වෙනස් වෙන්නේ. මුළු සිස්ටම් එක මොකට දාන්න කලින් ආ මට තේරෙනවද? ආ ඔබ නිකන් එකක් කරලා බලපන් එක රූම් එකක. ආ එක රූම් එකකට කරලා බලපන්. එතකොට උඹට මේ වෙනස් කිරීනොත් එතකොට එක රූම් එකක කරලා බලන්න පුළුවන් නේ. ආ මොන විදිහටද වෙනස් වෙන්නේ කියලා කූලින් ලෝඩ් රික්වයර්මන්ට් එක. ආ ග්ලාස් එක වැඩි වුණ නිසා මෙච්චරක් වැඩි වුණා කූලින් ලෝඩ් එක. ලයිට් වැඩි කරපු නිසා මෙච්චරක් වැඩි වුණා. ආ මිනිස්සු මෙච්චරක් වැඩි වුණ නිසා මෙච්චර කූලින් ලෝඩ් එකක් වැඩි වුණා. ආ උඹට ඒක මේ රිපෝට් එකෙන්ම පෙන්වන්න පුළුවන් මේ විදිහට වැඩි වුණා කියලා මේ පළවෙනියට කරපු එකේ මේ දෙවෙනියට කරපු එකේ. ආ ඔය මේ data analysis කියන්නේ මොකද්ද? data analysis කියන්නේ බං දැන් ඔබ මේ ටික ගන්නවානේ. ආ දැන් ඔබ මේ HVAC වලින් කූලින් ලෝඩ් එක ගන්නවා. ආ ඊට පස්සේ ඔබ ලයිටින් වලින් මොකක් හරි ඩිසයින් කරලා ලයිට් ලෝඩ් අනම්මනම් ටික ගන්නවා. ආ හරිද? ආ ඊට පස්සේ උඹ මේවා ටික ගන්නවා මොනවාද මේ තව මොනාරි තියනවා කියමුකෝ මොනාරි උඹ කරන්න යන එක මම දන්නේ නැහැ ලයිටින් වලින් එකක් ගන්නවා HVAC ගන්නවා ඊට පස්සේ උඹ මේ ඔය දෙක තියෙනවනේ ඔය දෙක ඊට පස්සේ මචං උඹ දැන් මුල තිබ්බ විදිය දැන් අපි කියමු මේක හදලා තියෙන බිල්ඩින් එක ඇක්චුවල් ටික තමයි මුලින්ම ගන්න ඊට පස්සේ උඹ කිව්වේ දැන් ඊට පස්සේ වෙනස් කරනවා කියලා දොර ජනේල් ටික ලයිටින් වැඩි කරගන්න ඕනේ කියලා ඊට පස්සේ ඒකේ රිපෝට් එකකුත් උඹ ගන්නවා ඇක්චුවල් එකයි ඊට පස්සේ උඹ ඩිසයින් කරන එකයි ඔය දෙකේ විස්තර ටික ඊට පස්සේ කම්පෙයාර් කරන්න ඕනේ මචං. ඒ කියන්නේ අර ස්ටැටිකල් මෙතඩ් එකකින් හරි ඒ කියන්නේ Excel වල ස්ටැටිකල් කියලා තියෙනවනේ. ඒ කියන්නේ අර data analysis වල මේ සුළු විරස උගන්වන ස්ටැටික්ස් වල මේ descriptive statics කියලා. මේ ඒකේ උඹට තප්පරකට එන්න තප්පරකට හෙලෝ ඕකේ අරේ මේ උඹ මේ ඒ කියන්නේ ඇක්චුවල් එකයි ආ උඹ ඊට පස්සේ ඩිසයින් කරන එකයි අතර වෙනස තියෙනවනේ මචං. ආ ඒක කම්පෙයාර් ඒක පෙන්වන්න ඕනේ මචං. ඇනලිසිස් පාර්ට් එකක් කියන්නේ ඒකයි. මේ ආ කලින් තිබුණ විදිය මේ දැන් මම ඩිසයින් කරාට පස්සේ තියෙන විදිය ආ ඒ විදිහට කම්පැරිසන් එකක් කරලා ඇනලිසිස් කරන්නත් පුළුවන්. නැත්තම් එක්සල් ඔබ ෂීට් එක දැනට මොකක්ද? තියෙන Excel කියන්නේ මචං මේ අපේ ඇනලිසිස් පාර්ට් එක කරන්න ඕනේ. ආ අපි අපි දැන් දන්න විදිය ඇවිල්ලා Excel වලින් කරන විදියනේ අපි දැන් දන්නේ බා. ඒ ආ කියන්නේ data ටිකක් අරගන්නවා. ආ මේ data ටික තියෙනවා. ඊට ආ පස්සේ මේ තියෙන data ටික. ඊට හ්ම් පස්සේ අපි ඩිසයින් කරපු data ටික තියෙනවා. හ්ම් ඊට පස්සේ ඒ කොලම් දෙක සිලෙක්ට් කරලා මචං අර data analysis කියලා තියෙනවා මේක Excel වල data analysis කියලා ටැබ් එකක් තියෙනවා. ආ ඒකට ගිහිල්ලා ඉවර වෙලා ඒකේ අපිට දෙන්න පුළුවන් descriptive static කියලා එකක් තියෙනවා. ආ ඒකෙන් දෙන්න පුළුවන් මේ අපිට මොනවාරි මේ අගයන් වල කොහොම මොන වගේ ලොකු වෙනසක් තියෙනවද ආ නැත්නම් නෙග්ලෙක්ට් කරන්න පුළුවන් වෙනසක්ද තියෙන්නේ ආ නැත්නම් මේක මේ ලොකු පරාසයක වෙනස් වීමක් තියෙනවද
ආ මේ රිසල්ට් එක මොන විදියද කියලා ඒ විදිහ ඇනලිසිස් එකක් කරලා ඒව ටී ටෙස්ට් තියෙනවා අයිසෙට් ටෙස්ට් තියෙනවා එක ටෙස්ටිං වර්ග ගොඩාක් තියෙනවා ආ ඇනලිසිස් පාර්ට් එක තමයි අමාරුම පාර්ට් එක ආ ඩිසයින් පාර්ට් එක තමයි ලේසිම පාර්ට් එක ආ අපිට ඕන විදියට කරගෙන ගියා ඩේටා ඇනලිසිස් පාර්ට් එක තමයි අමාරු ඕකෙන් ගුලපදි ඇනලිසිස් පාර්ට් එකට මාස්ටර් තිබ්බොත් ඇතිද? ඩේටා ඇනලිසිස් පාර්ට් එකට තමයි ලොකු වෙලාවක් යන්නේ ඒ ආ කියන්නේ ඒක වෙනස් චේන්ජස් කරන්නේ ඩේටා ඇනලිසිස් එකෙන්නේ ආ හා හා සුපර්වයිසර් ලොකු කාලයක් ගත කරන්නේ ඩේටා ඇනලිසිස් එකට තමයි ආ හා හා ඒත් අපිට ඕන විදියට එයා ඩිසයින් එක කරගන්න අපිට දෙනවනේ ආ උපදෙස් ටිකක් දීලා මේ විදියට කරගන්න කියලා කියනවා ආ මේ ඊට පස්සේ ඇනලිසිස් එකේදී ආ හරියට බලනවා මොනවද අපි ඇනලිසිස් කරලා තියෙන්නේ ආ මේකට තව ඇඩ් වෙන්න ඕනද වැරදිද කරලා තියෙන විදිය ආ නෑ නෑ මේකට තව මේ විදිය වෙන්න ඕනේ මේ ටික ඕනේ නෑ මේ ටික අයින් කරන්න ඕනේ මේ විදිය දේවල් ටික කියන්නේ ඩේටා ඇනලිසිස් එකේදී තමයි ආ හා ඒක නිසා මුල ඩිසයින් ටික කරලා මේ මාධ්‍යමයන්ට දීලා ඉස්සෙල්ලාම චෙක් කරගනි. ආ එතකොට උඹ ඩේටා ඇනලිසිස් එක ලේසි ඉතින් ඊට පස්සේ කරගන්න පුළුවන් මුල ටික අවුලක් නැතුව වැඩේ කරගත්තොත්. ආ හා ඩිසයින් පැරාමීටර්ස් ටික කරලා ඉස්සෙල්ලාම පෙන්වලා තියාගන්න. දැන් උඹේ නම් අර ඇත්- ඩේටා ටික ඇවිල්ලා අර ගිහිල්ලා ගත්තු ටික විතරයිනේ. ඔව් අර ඇක්චුවල් බලන් ගියා මේක ඇක්චුවල් මට එකක් ලේසි තිබුණාම ලේසි විදිහට. එකයි. ඇක්චුවල් ඒක එකක් තිබ්බම ඒක ලේසි වැඩේ. ම් එතකොට අපි ඇක්චුවල් එකක් තියෙන එක ටික පෙන්වන්න පුළුවන් පැරාමීටර් එකෙන්. ම් ඊට පස්සේ අර මම දැන් බිල්ඩින් දෙකක් නේ ගත්තේ පරණ බිල්ඩින් එකේ අලුත් බිල්ඩින් එකේ. ඒ දෙක ඇනලිසිස් එකේදී කම්පෙයාර් කරලා පෙන්වන්න පුළුවන්. ඇක්චුවල් ඒවා තිබුණා. දැන් ඩිසයින් එකක් කරනවා වුණත් ඇක්චුවල් එකක් තියෙනවා මෙන්න මේ විදියට එකක්. මම ඩිසයින් කරනවා මේ විදියට. ස්ටෑන්ඩඩ්ත් එක්ක මම මේ විදියට කරාම මෙන්න මගේ මේ ඇනලිසිස් පාර්ට් එක කියලා පෙන්වන්න පුළුවන්. දැන් ඩිසයින් එකක් කරාම මේ ඒක මොන විදියටද කරන්න කියලා මටත් අයිඩියා එකක් නැහැ. උඹට කොහොමද කරන්න පුළුවන් විදියක් කිව්වනේ නේද සමන්ත මැරෙන්ද කවුද මාදි නෑ මැරෙන්ද ඉතින් නේද? ඩිසයින් එක කියන්නේ ජෙනරල් ඇරේන්ජ්මන්ට් එකක් කරනවා. ඔව්. ඊට පස්සේ ඒකට අර සෙන්සර්ස් දාලා මේ ලයිට් ඕෆ් වෙන විදිහට අර මේ ලයිට් ඕෆ් වෙන විදිහට මේවා කරනවා. හ්ම්. ඒ කියන්නේ එතකොට ඒ සෙන්සර්ස් දාලා දැන් ලයිට් එක පැයක් අපිට අඩු කරගන්න පුළුවන් වුණොත් ඉතින් ඒක තමයි හ්ම්. දාන්නේ. ඒ විදිහට ඔබට ඊට පස්සේ ඇනලිසිස් එක කරලා පෙන්වන්න පුළුවන්. එතකොට රිපෝට් එකට ඔය ඔක්කොම දාන්න ඕනේ. ඔව්. ඇනලිසිස් පාර්ට් එක තමයි ලකුණු මම හිතන්නේ වැඩිපුරම දෙන පාර්ට් එක. ආහ්. ඒ ඒතර කියන්නේ ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් බාචාර්ජ්ද මොනවාද ඒවා අපි තමයි හිතා ගන්න ඒ ඕනේ. ඕනේ බා ටේබල් එන්න ඕනේ බා චාර්ට් එන්න ඕනේ කම්පැරිසන් එන්න ඕනේ ඔය වගේ ටෙස්ට් ටී ටෙස්ට් කරනවා ටී ටෙස්ට් ටික ඒ ඔක්කොම එන්න ඕනේ. ඕකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. වයිවේගේදී ප්‍රශ්න අහන්නේ ඇනලිසිස් පාර්ට් එකෙන්ම තමයි. දෙයියන්ගේ ඩිසයින් පිටයි. එකේ නෙවෙයි ඇනලිසිස් එකෙන්. හා? දෙයියන්ගේ පිටයි. මහේ නෑ ඉතින් ඔබ කරගන්න ඉතින් මැඩම් දන්නේ එක නැහැ බලමු කනෙක්ෂන් ඉතින්. එක යනවා. ඔව් කරගන්න පුළුවන් මේ ඉතින්. බලමු කරලාම බලමු ඉතින් මෙච්චර බල කරපු කාලේ එක. තියෙනවනේ එතකොට මේ පෙබරවාරිනේ අප්‍රේල් වගේනේ බලට තියෙන්නේ. තව ඔව්. මාස 3ක් විතර තියෙනවා. ඉතින් මැච් එකක් ගහගන්න පුළුවන් කරාට. දන්නේ නැහැ බලමු ඉතින්. හ්ම්. මේක අන්තිම ඉවරද එතකොට? මාසේ නම් කරන්න බෑ බා. ඔව් ඔව්. දැන් මේක අන්තිම ඉවරද මාසේ නම් එතකොට? ආ මේක ඉවරද? ඉවර ඔච්චර තමයි. ආ එන එන් කරා. මේ කිය. මේ ඔය කරපු එක මේ අපි අර මේවා ටික දැම්මේ නැහැ නේ අපි. මොනවාද? මේ අරකට ටයිම් ෂෙඩියුල් එකක් ඇදුවේ නැහැ නේ. මොකේද ටයිම් ෂෙඩියුල් එක උනේ? AC එකට. නෑ මං කියන්නේ නිකන් අපි සාම්පල් එකක් නෙවෙයි කරේ. ආ දැන් ඔය වගේම එකක් කරා නම් හරි නේ මං. ඔව් ඉතින් මේ ඔබ මේ වගේ එකක් කරත් ඇති ඉතින් මේ උඹට වගේ මේ කාම්බර් එකක් කරගෙන ගියත් හරි ඊළඟ දවසේ යනකොට. ආ ආ ආ ඒකට අයිඩියා එකක් තියෙනවනේ මේකත් කරලා කියලා. ආ හරි හරි. ඕක අරගෙන ගිහලා මාධ්‍ය මැරෙන්න නම් ඕක AC කියන හැප් කියන ලොකු අයිඩියා එකක් නැහැ. ආ කරගෙන ගිහලා උඹ පෙන්නපන් උඹගේ මේවා ටික පෙන්නපන්. ආ පෙන්නන්න නැතුව උඹට මේ මෙලෝඩියක් ඉතින් කරගන්න ඔව්. බෑ ඉතින්.
නැත්නම් බ්‍ර අන්තිම මොහොතේ මේව කරන්න එපා මේක හ්ම්. හරියන්නේ නැහැ මේක සෙට් වෙන්නේ නැහැ හ්ම්. කිව්වොත් එහෙම බ්‍රෝ උටා හ්ම්. පරස් තමයි. හ්ම්. ඒ කියන්නේ මේක ඈ සෙට් වෙන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ මේම කළා හරියන්නේ නැහැ මේක මොනවද මේ මේ සිස්ටම් හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ එක එක විදිහවලට වෙනස් වෙනවනේ දැන් උඹ මොකක් හරි පෙන්නලා ඕකේ කරගනි. ආ. එතකොට උඹට ප්‍රොසෙස් එක යන්න පුළුවන්. ආ. මේ විදිහට හරියන්නේ නැහැ කියන්නේ. ඒ නෑ නෑ කියන්නේ මම කියන්නේ ටොපික් වෙනස් එයා කරන්නේ කිව්වොත් නැහනේ ආයිනේ. ටොපික් නෙමෙයි මම කියන්නේ. ආ. උඹ දැන් කෝලින් ලෝඩ් එක මේ විදිහට ගත්ත විදියයි ආ. මේ ආ. විස්තර ටික කියපන් හරි යාට. හරි. ඔව්. නෑ නෑ මේ විදිහට කළා හරියන්නේ නෑ මේක ආ. ඔව්. කෝලින් ලෝඩ් එක මේ විදිහට නෙමෙයි මේ ආ. විදිහටයි එන්න ඕනේ මේ විදිහටයි කියලා එයා ආ. කියයිනේ සමහරක් ආ. වෙලාවට ආ. මොකක් හරි. ආ. දැන් අම්බ 12ම කරගෙන ගිහිල්ලා ආ. පෙන්නුවට ආ. පස්සේ උටා ඔව්. පරස් තමයි අන්තිම මොහොතේ පෙන්නුනේ මේක ඔව්. හරියන්නේ ඔව්. නෑ ඔව්. කියලා. ඔව් ඒක ඇත්ත. අන්තිමට කේස් කරලා දානවා එයා. හ්ම්. උඹ හරි හරි. මේ ওই අර ටික උඹේ අර පෙන්නපන්. ඩයලොග්ස් එකට මේ කතා කරොත් මේ උඹ කිව්වා කියලා කියන්නේද? නෑ නෑ මම කිව්වා කියලා ඌ මාව අඳුරන්නේ නෑ බං ඌ ඈ. මාවත් දවසයි දෙකයි හම්බෙලා තියෙන්නේ. ඈ. උඹ නිකමට කියපන් සීනියර් බැජ් එකේ මේ යාළුවෙක් ඈ. දුන්නේ කියලා. ආහා. ඇහුවොත් මගේ නම කියපන් දිනේෂ් ඈ. කියලා. ඈ. මේ උඹ ගියාම මට පොඩි හෙල්ප් එකක් දෙන්න මම මේ සෙමිස්ටර් පහේ මේ ප්‍රොජෙක්ට් එක ඈ. කරනවා. ඈ. රයිටින් පැත්තේ තමයි අද කතා කරපු අද නිවාඩු දවසක් නුටත් එක. ඈ. මේ මම ටයිම් එකක් මට පුළුවන් නම් ඔන්ලයින් ඈ. සෙෂන් එකක් දාලා ඩයලොග්ස් එක පොඩ්ඩක් කියලා දෙන්න මේ පුළුවන්ද? ඌගේ නම්බර එක මම ගාගත්තා එදා. ඔව් මේ චතුරංග UOVT රෙවිට් කියලා තියෙන්නේ. ඔව් මේ ගන්න හිතේ. පොඩේට චතුරංග අන්තිමට 400 දුන්නනේ. ආ 77849 මට මතක නෑ බං. 240. ඔව් උඹට කිව්වා චතුරංග මොකද්ද තමයි නම ඔව් කිව්වා. චතුරංග UOVT රෙවිට් කියලා ඔව් තියෙන්නේ. හ්ම් හරි මං අරන් බලන්න. හ්ම් උඩ කෝල් එකක් දීලා බලන්න. හ්ම්. ඕකෙන් එතකොට විස්තර ඩයලොග්ස් එකේ විස්තර ටිකක් තා ගන්න පුළුවන්. හ්ම්. හරි බං එහෙනම් තිබ්බ. ඔබ සැමට එනම් හරි හරි එහෙනම් හරි සුබ ඕකේ. නිදහස් දිනයක් වේවා. එසේම වේවා.